සුබ දවසක් වේවා එක්ස්ට්‍රීම් කුෂාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ වෙනදා වගේම අලුත් අප්ඩේට් එකක් දෙන්න මේ වීඩියෝ එක කරන්න. ඒකට හේතුව තමයි XM loyalty point කලින් ලබා ගන්න තිබ්බ විදිහ සහ දැන් ඒ කට්ටිය ලබා දෙන සේවාවන් සම්බන්ධව පුංචි දැනුවත් කිරීමක් කරන්නේ තමයි ට්‍රේඩින් කරනකොට බෝනස් මුදල් කියන කතාව. එතකොට එතනදී ඔයාලට ලෝයල්ටි පොයින්ට් විදිහට ඔයාලා ට්‍රේඩ් කරන ස්ටෑන්ඩඩ් account එක හෝ මොනෑම account එකක ට්‍රේඩ් කරන විදිහ අනුව එයාලා ඔයාලව යම්කිසි ලෙවල් එකකට අරන් යනවා. එතනදී ඒ ලෙවල් එකත් එක්ක ඔයාලට ඒ හැදෙන පොයින්ට්ස් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒව බෝනස් විදිහට අපිට ක්ලේම් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. කියන්නේ ඔයාලා දැනට දීර්ඝ කාලයක් එක දිගට ට්‍රේඩ් කරලා තිනවා නම් ඔයාලා මම මේ කියන වීඩියෝ එක මේ පෙන්වන විදිහට ගිහිල්ලා බලලා ඒ පොයින්ට් එක ඔයාලගේ ට්‍රේඩින් account එකට ක්ලේම් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි යමු ඉස්සරහට වීඩියෝ එකට. ඒ වගේම තමයි ඔයාලට අපෙන් අලුත් අප්ඩේට් අපිට පුළුවන් විදිහට අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වීඩියෝ එකට යටින් අපි අපේ VIP සේවාව සහ අපේ විස්තර සම්බන්ධව දාන්නම්. ඉතින් ඔයාලට ඇවිල්ලා අපිත් එක්ක ඇඩිෂනල් account එකක් හදාගන්න අපේ VIP සේවාවන් වලට එකතු වෙන්න පුළුවන්. එතනදී නිවැරදිව මනි මැනේජ්මන්ට් එක රිස්ක් මැනේජ්මන්ට් එක තියාගෙන සාර්ථකව ට්‍රේඩ් කරන්න පුළුවන් හැකියාවක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේක වීඩියෝ එකේදී අමතර පොයින්ට් එකක් විදිහට තමයි කතා කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි channel එකත් like කරන්න. ඔයාලා වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලට අප්ඩේට් එකක් ගන්න ඕන නම් ඔයාලා bell notification on කරලා තියාගන්න. ඉතින් අපි යමු ඉස්සරහට. එතනදී කතා කරමු අපි මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දැනට ට්‍රේඩ් කරන ඇප් එක එකේ ඔයාලට පේනවා වම් අත පැත්තේ ට්‍රේඩින් ඇප් එකට ලොග් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට ඇප් එකේ ඔයාලගේ වම් පැත්තේ මෙන්න මේ විදිහට ඉරි කැලි තුනක් තියෙනවා. හරිද? ඔයාලා මෙන්න මේක උඩ ක්ලික් කරන්න ඕන. හරිද? ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලා එනවා මෙන්න මේ වගේ තැනකට. මේ ට්‍රේඩින් පොයින්ට් ඇප් එකේ මේ පෙන්වන විදිහ තමයි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඔයාලට එතන පේනවා මෙම්බර්ස් ඒරියා කියලා තැනක්. මෙන්න මෙතන. මේ තියෙන්නේ. මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලා යනවා එතනින් වෙබ්සයිට් එකට. ඒ කියන්නේ XM එකේ ඔයාලගේ වෙබ්සයිට් එක. එතනදී ඔයාලට හදිසි හරි ලොගින් වෙන්න ඉල්ලුවොත් එහෙම ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක හරි ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එක දීලා ඔයාලට ලොග් වෙන්න පුළුවන්. එතකොට ඉස්සලාම අංක 1 විදිහට කරන්නේ මෙන්න මෙතන ඔයාලගේ ට්‍රේඩින් පොයින්ට් ඇප් එකේ උඩම තියෙන මෙන්න මේ විදිහට තියෙන ඉරිගැලි තුන උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. එතනදී ඔයාලා කරන්නේ මේ members area කියන තැන ක්ලික් කරනවා අංක 2 විදිහට. මෙතන ක්ලික් කරපු ගමන් ඔයාලා යන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලා යන්නේ. එතකොට ඔයාලට ඔයාලගේ ඇප් එකෙත් මේ විදිහට පෙන්වනවා. එතනදී ඔයාලට පෙන්වනවා මෙන්න මේ වගේ තැනක්. මේ හොඳට බලාගෙන මේ mouse එක තියෙන තැන මෙන්න මෙතන ඔයාලගේ ප්‍රොෆයිල් එක පෙන්වනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේ විදිහට ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. ඒ දැන්ට ඔයාලා ඉන්න ලෙවල් එක මොකද්ද සහ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ විස්තර. එතන ඔයාලට පේනවා මෙන්න මේ විදිහට mouse එක තියෙන තැන බලන්න XM coins කියලා තැන. හරිද? එතකොට ඔයාලට ඒ පොයින්ට් ප්‍රමාණය මම කලින් withdraw කරලා තිබ්බා. මේ තිබ්බ ප්‍රමාණය දැන් ආයෙත් මෙතනත් තවත් පොඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එතකොට මේවා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ස්ටෑන්ඩඩ් account වලට විතරයි මේ බෝනස් එක ක්ලේම් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන අල්ට්‍රා ලෝ හෝ වෙන මොනෑම හෝ account එකක් වල පාවිච්චි කරනවා නම් ඒවට ගන්න බෑ. කෙලින්ම ස්ටෑන්ඩඩ් account කියන එකට තමයි ගන්න පුළුවන්. එතකොට ඔයාලා අංක 3 විදිහට කරන්න ඕන. member areas ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ප්‍රොෆයිල් එක වගේ තියෙන රවුම් උඩ ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ තමයි මෙන්න මෙතනදී ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා පෙන්වනවා දැන් ඔයාලා ට්‍රේඩ් කරලා තියෙන වොලියුම් එක කොහොමද ඒ සම්බන්ධවත් විස්තර තියෙනවා. එතකොට ඔයාලා ප්‍රොෆයිල් විස්තර බලාගන්න මේවෙන් බලන්න පුළුවන්. ඒක ඉතින් දැන්ට අපිට අවශ්‍ය වෙන්නේ අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕන අපිට අවශ්‍ය දේ ගැන. එතකොට මෙතනින් ඔයාලට මෙන්න මෙතන කොයින්ස් වගේක් තියෙනවා. එතකොට මේ ටික දැන් අපි ට්‍රේඩින් account එකට විත්ඩ්‍රෝ කරගන්න ඕනේ යාළුවනේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන view my XM Traders Club.
කියලා මෙන්න මෙතන තියෙන නිල් පාටින් ඔයාලට එතනින් මෙන්න මෙතන මවුස් එක තියෙන තැන පේනවනේ. එතන ක්ලික් කරන්න. හරිද? ඔයාලගේ ට්‍රේඩින් account එකෙත් පෙන්වන්නේ මේ විදිහටම තමයි. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. හරිද? මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාලට මේ වගේ විස්තර ගොඩාක් තියෙනවා මෙයාලා දෙන සේවාවන් සම්බන්ධව. නමුත් අපිට දැන් මෙතනින් මේ බෝනස් ප්‍රමාණයෙන් ක්ලේම් කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා බැලන්ස් එක මෙන්න මේ විදිහට තියෙන. SM කියන මේ ලෝගෝ එකත් එක්ක මෙන්න මෙතන තියෙන විදිහට 12.80ක් XMC කියලා මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට එතනදී ඔයාලා කරන්න ඕන මෙන්න මේ තියෙන නිල් පාට දැන්. මෙන්න මෙතන ක්ලික් කරන්න ඕනේ ක්ලේම් කරගන්න. හොඳේ. මෙන්න මෙතන මේ විදිහට ක්ලික් කරනවා ක්ලේම් කරගන්න. හරිද? එතකොට ඔයාලට පෙන්නනවා XM C2 බෝනස් කියලා තැනක් පෙන්නනවා. ඊට පස්සේ කෑෂ් කියලා තැනකුත් පෙන්නනවා. එතකොට මෙතන කෑෂ් විදිහට ගත්තොත් එහෙම අපිට ලොකු ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ මෙතනදී. ඊටාම පුංචි ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඉතින් ඒක ඩොලර් 7 ගණන් වලින් තමයි මෙන්න මෙතන ක්ලික් කරොත් එහෙම හම්බ වෙන්නේ. ඉතින් අපි දැන් මෙතනින් ගන්න ඕන අපිට තියෙන බෝනස් ප්‍රමාණය කොච්චර කියන්නේ 12.80ම අපිට ගන්න ඕන. ඒක ඔයාලගේත් එක එක විදිහට ඇති. සමහරට වැඩි වෙලා ඇති, සමහරට අඩු වෙලා ඇති. ඒ කොහොම කරත් මේ වැඩි ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙන. එතන මෙතනදී මෙයාලා පෙන්නනවා එක මේ කොයින් එක කියන්නේ එක පොයින්ට් එකකට මේ XMC එකකට එක ඩොලර් එකක් හම්බ වෙනවා බෝනස් විදිහට. හරිද? එකකට ඩොලර් 1යි. එතකොට මෙතන 12ක් තියෙනවනේ. දැන් මෙතන අපි 12 ටයිප් කරමු. එතකොට ඔයාලට පේනවා මේ මෙතන වෙනස් වුණා 12යි කියලා. ඒතකොට ඔයාලා හිතන්නකෝ ඔයාලගේ 200ක් 300ක් 400ක් තියෙනවා කියලා. ඒ 400ක් තියෙනවා නම් ඒ 400ම ඔයාලට ගන්න පුළුවන් බෝනස් එකක් විදිහට. හැබැයි ඒක විත්ඩ්‍රෝල් කරගන්න බෑ ඔයාලට කිසිම අවස්ථාවක. ඔයාලට ඒකෙන් මේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා account balance එකට එකතු වෙන ගාන ඕනම වෙලාවක withdraw කරගන්න පුළුවන්. ඉතින් මේවා හම්බ වෙන්නේ ට්‍රේඩින් දැනට ට්‍රේඩ් කරලා තියෙන අයට විතරයි. හොඳේ. නැත්නම් අලුත් කෙනෙක් ඇවිල්ලා XM account එක අදහදලා ඉවරලා මේ බෝනස් හොයන්න යන්න එපා. මේවා හම්බ වෙන්නේ නැහැ. දැනට ට්‍රේඩ් කරලා තියෙන ට්‍රේඩර් කෙනෙකුට විතරයි මේ XM එක ඇතුලේ මේවා හම්බ වෙන්නේ XM account එකක් හදලා ට්‍රේඩ් කරලා තියෙනවා නම් විතරයි. එතකොට ඔයාලගේ ස්ටෑන්ඩඩ් account එකේ ඔයාලගේ account ID එක මෙන්න මෙතන මේ විදිහට select කරගන්න පුළුවන්. තියෙන account ID එක ඊට පස්සේ ඔයාලට claim කරගන්න ඕන point ප්‍රමාණය. ඔයා බලන්න කීයක්ද වගේ point තියෙන්නේ කියලා. එතකොට ඒ තියෙන point ප්‍රමාණය මෙතන මෙන්න මේ විදිහට XMC කියන තැන type කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට bonus ප්‍රමාණය ලැබෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට claim කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ නිල් පාට තීරුව click කරාට පස්සේ. හරිද? මෙන්න මේ විදිහට අපිට ඒක credit එකක් විදිහට එහෙම නැත්නම් bonus එකක් විදිහට අපිට ලැබිලා තියෙනවා. හරිද? එතකොට ඔය විදිහට තමයි ඒ බෝනස් ප්‍රමාණය ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට එතනින් එහා පැත්තට ඔයාලට යන්න පුළුවන්. ඔයාලගේ ට්‍රේඩින් account එකට ගිහලා මේ බෝනස් ප්‍රමාණය ලැබිලා තියෙනක ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඔයාලා විටින් විට ට්‍රේඩ් කරගෙන යද්දි කාලෙන් කාලට මාසෙකට එකපාරක් හෝ ගිහිල්ලා මේ වගේ බෝනස් එකක් තියෙනවා නම් ඒ බෝනස් ප්‍රමාණය ඔයාලගේ account එකට claim කරගෙන ඔයාලගේ equity එක ලොකු ප්‍රමාණයකට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගැන තමයි දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ. මොකද ගොඩක් අය අහලා තිබ්බා මේක දැන් දෙන්නේ නැද්ද කොහෙද තියෙන්නේ හොයාගන්න බෑ. ඔය වගේ දේවල් කියලා තිබ්බේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් ඒක ඔයාලට පැහැදිලි කිරීමක් කරලා දුන්නා. ඉතින් වැඩේ කරගන්න අනිවාර්යයෙන්ම ක්ලේම් කරගන්න මේව අනිවාර්යයෙන්ම අද ක්ලේම් කරලා ඉවරලා ආයෙ බලන් ඉන්න එපා. ලබන මාසෙත් ගිහිල්ලා නැත්නම් මාස දෙක තුනකට සැරයක් ගිහිල්ලා හරි කමන්නේ. ඔයාලා මේක ක්ලේම් කරලා ඔයාලගේ ඉක්විටි එකට එකතු කරගන්න ඔයාලා හැම වෙලාවෙම උත්සාහ කරනවා. මොකද මේක අමතර වාසියක් වෙනවා ඔයාලගේ ට්‍රේඩින් account එකේ ඉදිරියට කැපිටල් එක පොඩ්ඩක් වැඩි කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ account එකේ තියෙන ඉක්විටි එක පොඩ්ඩක් වැඩි කරනවා. ඔයාලට ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔය ගැන තමයි දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබෙන්නේ. ඉතින් හැමෝටම ජයග්‍රාහී කාලයක් වේවා. අනිවාර්යයෙන්ම දිනු වෙන්න ලැබේවා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට වීඩියෝ එක නවත්තනවා. හැමෝටම සුබ ප්‍රාර්ථනා කරමි.